කතා කරන්න එපා. අනිත් එක සාමාන්‍ය විෂයන් තුන බැලන්ස් කර ගන්නවා කියන එකට දාලා චූටි වාක්‍යයක් කියලා ඉන්නම්. මෙන්න මේ වගේ අදහසක්. මම මේක දැන් වෙන දේවලුත් කියව නිසා ලොකු වෙලාවක් නැහැ කියන්න. සාමාන්‍ය වාට තියෙන වගේ සතිය ගත්තාම පන්ති දින වෙලාවල් තියෙනවනේ. يعني ඉස්කෝලේ පන්ති වෙලාවල් ඒවා අයින් කරන්න. ඉස්කෝලේ වෙලාවල් පන්ති වෙලාවල් අයින් කරපුවාම ඔයාට වැඩ කරන්න තියෙන පැය ගාන බලන්න. අපි තුමාට සමුදේට පැය 4ක් තියෙනවා. අඟහරුවාදා සෝ බිසි වෙලාව නැහැ. පැයයි තියෙන්නේ. ඒකත් අමාරුවෙන් ගන්න. හරි. බදාදා පැය 5ක් තියෙනවා. එහෙම ආයේ කාලේ ගන්න වැඩ කරන්න තියෙන වෙලාව ගන්න. සරලයිනේ. ඒ වෙලාව අපි හිතමුකෝ වැඩ කරන්න තියෙන කාලේ නිවාඩු කාලේ ඊට වඩා වැඩිය තියෙනවා. නිකන් එන්න ඉස්කෝලේ යන දාල පැය 30ක් නම් විෂයන්තුරට දල වශයෙන් පැය 10ක් තියෙනවා. එක විෂයකට. හරි. ඔයා කරනවා කියලා P6 මේ V සමාන U ධන AT ගණන් 25ක් කරලා හරියන්නේ නැහැ. හරි. ඒකත් කෙරෙන්න ඕනේ. ගුරුත්වය චලිතය කියලා ප්‍රවේගයේ 5යි 10යි විදි ගන්න හදනවා. එකක් ප්‍රක්ෂේප තප්පර 2කට පස්සේ තව එකක් හදනවා. තප්පර 3කට පස්සේ තව එකක් හදනවා. තප්පර 4කට පස්සේ තව එකක් හදනවා. හරි. ඔය එකම කතාවේ හදන්න ඕනේ මං කියන්නේ. ඒක බැලන්ස් වෙනවා. ආගේ විෂයන් වැඩ කරන්න තියෙන කාලේ පැය 30ක් නම් විෂයන් තුනට බෙදා ගන්න. සාමාන්‍ය ඇවරේජ් වශයෙන් පැය 10යි. ඒක කිසියම් විෂයක් පොඩ දුර්වල නම් කිසියම් විෂයක් කොට අමාරු විෂය චුට්ට වැඩි වෙලාවක් දෙන්න. අපිට පැය 10 අපිට විතරම ගන්න බෑ. දල වශයෙන් පැය 10 තුනක් තියන්න. ඒක සමහර දවසක එක පැය 11ක් වෙන්න පුළුවන්. අනිත් එක පැය 9ක් වෙන්න. හැබැයි ඇවරේජ් වශයෙන් වැඩක් වෙනවා. ඒක එක විෂයෙම දිගටම කරගෙන ගිහිල්ලා ඊට වඩා අවසානයේ අල්ල ගන්න බෑ. සාමාන්‍ය අය තියෙන කාලේ තුනට බෙදා ගන්න. හරි. ඒක සාමාන්‍ය විෂය ඉඳලා හිටලා දැන් අපි ටර්ම් ටෙස්ට් කාලෙකදී විශේෂයෙන් එක ක්ලාස් එකේ පේපර් එකක් දෙන කාලේ චුට්ටක් ඒ පැත්තට බර කරනවා. සාමාන්‍ය ඔය අතරේ තියාගෙන යනවා. පැය 20ක් වැඩ කරන්න තියෙනවා නම් ඒ අනුව බෙදා ගන්න. හරි. 23න් බෙදෙන්නේ නැහැ කියන්න එපා. හරි. අපි ගානකට යමු.